ඔව් ආයුබෝවන් කියලා පිළිගන්නවා අපේ IT Facts YouTube channel එකට. ඉතින් ඔයගොල්ලෝ මේ එකතු වෙන්නේ කම්පියුටර් විෂන් සම්බන්ධව කරන දෙවැනි වීඩියෝ එකත් එක්ක. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ මෙන්න මේ වීඩියෝ ෆයිල් එකක් කොහොමද මැනිපියුලේට් කරන්න කියලා Python language එක භාවිතා කරලා. ඉතින් මුලින්ම අපි මේක තේරුම් ගන්න ඕන මෙන්න මේ වීඩියෝ එකක සිද්ධ වෙන ක්‍රියාවලිය මොකක්ද කියන එක. ඇත්තටම වීඩියෝ එක සිද්ධ වෙන්නේ ප්‍රධානවම මෙන්න මේ sequence of image. ඒ කියලා කියන්නේ වීඩියෝ එකකින් ඇත්තටම සිද්ධ වෙන්නේ ඉමේජ් ගොඩක් එක දිගට අපේ යූසර්ට පෙන්වන එක තමයි සිද්ධ වෙන්නේ. ඊටමත් වේගයෙන් ෆ්‍රේම්ස් ගමන් කරන එක තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේ ෆ්‍රේම් එකක් කියලා කියන්නේ එක මොහොතක තියෙන ඉමේජ් එකකට තමයි ෆ්‍රේම් එකක් වශයෙන් හඳුන්වන්නේ. ඉතින් ඇත්තටම සාමාන්‍යයෙන් අපි හිතමු තප්පරයකට එක ඉමේජ් එකක් වගේ පෙන්වනවා කියලා. අන්න එහෙම අවස්ථාවකදී නම් අපිට මේක අඳුර ගන්න පුළුවන්. නමුත් ඊටමත් වේගෙන් තත්පරයකට ෆ්‍රේම්ස් 25ක් 30ක් වගේ එක දිගට පෙන්වනවා නම් අපිට අපේ මිනිස් ඇස් වලට අඳුර ගන්න බෑ මේක ඉමේජ් මාරු වීමක් කියලා. මේක තමයි පෙන්වන්නේ මෝෂන් එකක් විදියට තමයි අදාළ යූසර්ට පේන්නේ. ඉතින් මෙතෙන්දි මෙන්න මේකත් වැදගත් වෙනවා FPS කියලා කියන්නේ frames per second කියන එක. ඒ කියලා කියන්නේ තත්පරයකට කොච්චර ෆ්‍රේම් ගාණක් පෙන්නනවද කියන එක තමයි FPS වලින් හඳුන්වන්නේ. දැන් සාමාන්‍ය මෙතන මේ කියන විදිහට FPS එකක් වගේ තිබුණොත් අපිට මේක අඳුර ගන්න පුළුවන්. නමුත් අපි FPS 60ක් FPX 30ක් වගේ ලොකු ගානකට ගමන් කරොත් ඒක කියන්නේ දැන් මේක FPS 60ක් කියලා කියන්නේ තත්පරයකට ෆ්‍රේම්ස් 60ක් පෙන්නනවා. එතකොට තත්පරයකට ඉමේජස් 60ක් ලෝඩ් වීම සිද්ධ වෙනවා. අන්න එහෙම වුණොත් අපේ මිනිස් ඇසට අඳුර ගන්න බෑ මේක ඉමේජ් මාරු වීමක් කියලා. එතකොට ඒක පේන්නේ මෝෂන් එකක් විදියට. ඉතින් ඒක තමයි මේ කියලා තියෙන්නේ illusion of motion කියලා. ඉතින් මෙන්න මේ ටික ඉතින් ඔයාලට මං හිතන්නේ තේරෙන්නේ නැති සාමාන්‍ය තත්පර FPS 60 FPS කියලා කියන්නේ තත්පරයකට ෆ්‍රේම්ස් 60ක් පෙන්වන එක. 30 FPS කියලා කියන්නේ තත්පරයකට ෆ්‍රේම්ස් 30යි. ඔය විදියට තමයි මේක ගමන් කිරීම සිද්ධ වෙන්නේ. ඊට පස්සේ ඉතින් මේකත් ඔයගොල්ලන්ට අවබෝධයක් තියෙනවා නම් හොඳයි. සාමාන්‍යයෙන් common frame rates තමයි සාමාන්‍යයෙන් 24 FPS යොදා ගන්නවා films and cinema and 13 FPS ටෙලිවිෂන් බ්‍රෝඩ්කාස්ට් වලට යූස් කරනවා 60 FPS වීඩියෝ ගේම්ස් වලට මේකේ භාවිතා කරනවා. ඉතින් ওই විදිහට තමයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඊට පස්සේ ඊටමත් වැදගත් concept එකක් තමයි මෙන්න මේ codec and file format කියලා කියන්නේ. ඉතින් file format කියන එක ගැන නම් ඔයගොල්ලන්ට අවබෝධයක් තියෙනවා. codec කියලා කියන්නේ ප්‍රධානවම මෙන්න මේ වීඩියෝ එකක් compress කිරීම සහ decompress කරන algorithms අපට හඳුන්වන්න පුළුවන් codec විදිහට. ඉතින් මේක මේ codec කියන එක මම හිතනවා ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති compress කියන එකේ CEO සහ decompress කියන එකේ DEC කියන දෙක එකතු කරලා තමයි මේ codec කියන එක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ භාවිතා කරන algorithms තමයි මේ හඳුන්වලා තියෙන H.264 වගේ ඒවා මේකෙදි භාවිතා කරනවා. ඉතින් මේක මේ පෙන්නලා තියෙනවා තවත් ඉතින් codec භාවිතා කරන අවස්ථාවන්. ඒ කියන්නේ මේකේ MP4V වගේ ඒවා භාවිතා කරන file formats වගේ දේවල් මේකේ නිරූපණය කරලා තියෙනවා. ඔයගොල්ලන්ට අවශ්‍ය නම් පොඩි නෝට් එකක් දාගන්න. ඊට පස්සේ මේ file format කියලා කියන්නේ ප්‍රධානවම මේ අපි දැන් මෙන්න මේ codec එකකින් නිර්මාණය කරනු ලබන වීඩියෝ ෆයිල් එක ස්ටෝර් කරගන්න විදිය තමයි මෙන්න මේ ෆයිල් ෆෝමැට් කියන එකේ කතා කරන්නේ. ඉතින් ඒක ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න ඇති. ඉතින් ඒකෙත් තියෙන MP4, AVI, MKV වගේ ඒවා භාවිතා කරනවා. ඊට පස්සේ මෙන්න මේ තවත් වැදගත් වෙන concept එකක් තමයි මෙන්න මේ 4CC කියලා කියන්නේ. 4CC කියලා කියන්නේ ඇත්තටම අපි මොකක් හරි අපි process එකක් සිද්ධ කරනවා. අපි මොන හරි video creation එකක් සිද්ධ කරනවා නම් අන්න ඒකට භාවිතා කරන codec algorithm එකේ නම තමයි 4CC වශයෙන් හඳුන්වන්නේ. ඒ කියන්නේ 4CC කියලා කියන්නේ ඒකේ තියෙන අර variable name එක වගේ. 4CC කියද්දිම ඔයගොල්ලන්ට පැහැදිලි 4 character code. ඒ කියලා කියන්නේ මේකේ අකුරු 4කින් තමයි අපි මේක නිරූපණය කිරීම සිද්ධ වෙන්නේ. මෙතන තියෙන ඉතින් අපි භාවිතා කරන 4CC methods තියෙනවා. ඉතින් අන්න ඒක තමයි මේකෙදි මේ ප්‍රධාන වශයෙන් විස්තර කරන්නේ. ඉතින් අපි බලමු දැන් Python language එක භාවිතා කරලා කොහොමද මෙන්න මේ වීඩියෝ එකක මෙන්න මේ 4CC භාවිතා කරන්නේ සහ මේ වීඩියෝ එකක් write කරන්නේ කොහොමද කියන දේවල් ටික අපි බලමු. ඔව් දැන් අපි බලමු Python language එක භාවිතා කරලා කොහොමද කියලා මෙන්න මේ වීඩියෝ එකක් read and write කරන්නේ කොහොමද කියන එක අපි බලමු. ඉතින් ඇත්තට මම මේකට භාවිතා කරා PyCharm. ඔයගොල්ලන්ට ගැටලුවක් නැහැ. VS Code එක වුණත් මේක මේ විදිහටම කරන්න පුළුවන්. ඒ කියන්නේ ඇත්තටම මම VS Code එක භාවිතා නොකරන්න හේතුව තමයි ඒක ගොඩක් suggest වීම සිද්ධ වෙනවා. එතකොට මට පැහැදිලිව explain කරන්න අමාරුයි. මොකද එතකොට ඔයගොල්ලෝගේ focus එක ගන්න නැති වෙනවා. සහ මටත් explain කරගැනීමේදී ටිකක් අමාරුයි. මොකද අර එක දිගට suggest වීම සිද්ධ වෙන හින්දා.
ඉතින් ඒකෙන්ද මම පයිචාම් භාවිතා කරන පයිචාම් එකේ ඒ කියන්නේ VS Code එකේ උන settings වලට ගිහලා මේව කරන්න පුළුවන්. නමුත් ඒක මට ටිකක් කරදරයි. මේ පයිචාම් එකේ පහසුවෙන්ම settings වලට ගිහලා ඒ suggestion එක අයින් කරන්න පුළුවන්. ඉතින් ඊට අමතරව මට කලින් වීඩියෝ එකේදී කියන්න බැරි වුණා. සාමාන්‍යයෙන් මම මේ කරන හැම programming code එකක්ම ඔයගොල්ලන්ට මේ මම GitHub link එක description එකේ දාලා තියන්නම්. ඔයගොල්ලන්ට ඒ අවශ්‍ය විදියට ඒ ටික ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට අවශ්‍ය විදිහට ක්ලෝන් කරගන්න පුළුවන්. නමුත් මම නම් කියන්නේ මේ මාත් එක්කම මේ ප්‍රෝග්‍රෑමින් කෝඩ් ටික කෝඩ් කරන්න. එහෙම වුණොත් ඔයගොල්ලන්ට හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඉතින් අපි මුලින්ම කරමු මෙන්න මේ OpenCV කියන ලයිබ්‍රරි එක ඉන්ස්ටෝල් කරගමු. ඊට අමතරව තවත් දෙයක් කියන්න තියෙනවා. මම මෙතෙන්දී ප්‍රධානම වීඩියෝ ෆයිල් එකකුත් ගත්තා. මෙන්න මේක මේ සාමාන්‍ය වීඩියෝ ෆයිල් එකක්. ඉතින් මම මේකත් දාලා තියෙනවා මේ මගේ මේ GitHub link එකේ. ඔයගොල්ලන්ට ගිහිල්ලා ඒක උනත් ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලන්ගේ normal වීඩියෝ ෆයිල් එකක් උනත් භාවිතා කරන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. ඉතින් ඊට පස්සේ මම මේක import කරගන්නවා. ඔන්න විදිහට import කරගත්තා. ඊට පස්සේ මම මුලින්ම මෙන්න මේ වීඩියෝ ෆයිල් එක load කරගන්නවා. load the video file. ඒකට මම කරන්නේ මුලින්ම වීඩියෝ කියලා variable එකක් නිර්මාණය කරගෙන cv2 මේකෙදි ප්‍රධානවම මේ ඒ වීඩියෝ ෆයිල් එකක් load කරගන්න භාවිතා කරන ෆන්ක්ෂන් එක තමයි වීඩියෝ capture කියලා කියන්නේ. මේ තියෙන වීඩියෝ capture කියලා අරගෙන ඊට පස්සේ අපිට එතෙන්ට අදාළ අපේ මේ වීඩියෝ ෆයිල් එකේ නම දෙනවා. මම මෙතන දාලා තියෙන්නේ mountain.mp4 කියලා. mp4 කියලා දාලා තියෙන්නේ. අපි බලමු මේක රන් වෙනවද කියලා. සම්පූර්ණ රන් වුණා. ඒ කියලා කියන්නේ ගැටලුවක් නැහැ. දැනට ඔක්කොම ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඊට පස්සේ මම මෙතන while loop එක භාවිතා කරනවා. while true. while true කියලා කියන්නේ ඉතින් මේ ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන. මේකෙදි වෙන්නේ ඉතින් අදාළ ෆන්ක්ෂන් එක මොනවද break statement එකක් true වන තෙක් මේක ඔක්කොම රන් වෙනවයි කියන එක තමයි එක දිගට රන් වෙනවයි කියන එක තමයි මේ while true කියන එකෙන් භාවිතා කරන්නේ. ඒක දන්නවා අපි condition එක සම්පූර්ණයෙන්ම true වෙලා තියෙනවා නම් ඒක දිගට ඒක රන් වෙනවා. ඊට පස්සේ මම මෙන්න මේ විදිය වැඩක් කරනවා. මම variable දෙකක් නිර්මාණය කරගන්නවා ret and frame කියලා. ඊට පස්සේ ඒකට දානවා video.read ෆන්ක්ෂන් එක කෝල් කරනවා. දැන් ඇත්තටම මෙතෙන්දි සිද්ධ වෙන්නේ මොකද්ද? මේක ඊටමත් හොඳින් අහගන්න මේක ඊටමත් වැදගත්. ඒ කියන්නේ මෙතෙන්දි මම කරන්නේ ඇත්තටම අපි මුලින්ම frame කියන variable එක ගැන කතා කරමු. ඒ කියන්නේ video කියන දැන් variable එකේ අපි read කියන ෆන්ක්ෂන් එක කෝල් කරාම ඇත්තටම මේ එතෙන්දි ඒකෙන් variable දෙකක් return කරනවා. එකක් තමයි ret කියන එක, අනිත් එක තමයි frame කියන එක. ඉතින් ඇත්තටම මම මේ පිළිවෙලටම තමයි මේක return වෙන්නේ. එතකොට මම ඒ පිළිවෙලින් මේක ගබඩා කර ගන්නවා. ඉතින් මොකද මෙතන මේ frame කියලා කියන්නේ? අපි මොකක් හරි වීඩියෝ එකක් මම මෙතන එක කමෙන්ට් එකක් දාගන්නවා display the video කියලා. වීඩියෝ කියලා ඊට පස්සේ මෙතනදි මේ frame කියන එකෙන් වෙන්නේ ප්‍රධානම frame කියලා කියන්නේ වීඩියෝ එක run වෙද්දී ඒ අවස්ථාවට අදාළව user ට පෙන්වන frame එක තමයි මෙතනින් මේ නිරූපණය කරලා තියෙන්නේ. දැන් අපි ඕනනම් ගමු මේ වීඩියෝ එක run කරමු. ඔව්. දැන් මෙන්න මේ විදිහට run වෙද්දී අපි එක අවස්ථාවක් ගත්තා. මෙන්න මේ අවස්ථාවට අදාළව frame එක වෙන්නේ මෙන්න මේ image එක. ඒ කියන්නේ ඇත්තට මේක මේ fuse කරන්න ඕනේ නැහැ. මේ යන අවස්ථාවේදී මම කලින් කිව්වා. ඒ කියන්නේ එක දිගට image ටිකක් තමයි අපිට load වීම සිද්ධ වෙන්නේ. ඒ එක් මොහොතක් ගත්තොත් අන්නේ මොහොතට අදාළව පෙන්වන පින්තූරය තමයි මේ frame එකක් කියලා කියන්නේ. ඊට පස්සේ මේ red කියන එක ඉතාමත් වැදගත්. red කියලා කියන්නේ දැන් අපි මොන හරි frame එකක් ගත්තන් පස්සේ ඊට පස්සේ පෙන්වන්න තියෙන පින්තූරය තමයි මේ red කියන එකේ ගබඩා වෙන්නේ. ඒ ඊට පස්සේ පෙන්වන්න තියෙන පින්තූරය තමයි මේ red කියන එක ගබඩා වෙන්නේ. frame කියන්නේ අදාළ අවස්ථාවට අදාළ තියෙන පින්තූරේ red කියලා කියන්නේ එතනින් පස්සේ තියෙන ඊට පසු මොහොතේ පෙන්වන්න තියෙන පින්තූරය. ඊට පස්සේ මම මෙන්න මෙහෙම වැඩක් කරනවා. if not red නම් break වෙන්න කියලා. if not red break වෙන්න කියලා කියනවා. ඒ කියන්නේ ඇත්තටම මෙතෙන්දි වෙන ක්‍රියාවලිය තමයි ඒ කියලා කියන්නේ දැන් අපි හිතමු ඔන්න වීඩියෝ එක අන්තිමටම ගිහිල්ලා තියෙනවා. අන්තිමට මේ යන අවස්ථාවේදී මොකද්ද වෙන්නේ? එතකොට frame කියන එකේදී තියෙනවා අන්තිම මොහොතේ. එතකොට red කියන එකේ ඒ කියන්නේ අන්තිම අවස්ථාවේදී ඊට පස්සේ පින්තූරයක් නැහැ. එතකොට red කියන එක false වෙනවා.
අන්නෙම ෆෝල්ස් වන අවස්ථාවේදී මේ ලූප් එකෙන් බ්‍රේක් වෙන්න කියලා තමයි කියන්නේ. එතකොට වීඩියෝ එක එතනින් අවසන් වෙනවා කියන එක තමයි මම මේ විදිහට පෙන්වලා තියෙන්නේ. ඊට අමතරව තව පොඩි දෙයක් කියන්න ඕන ඔයගොල්ලොන්ට මේක නම් මේ අර Google Colab එකේ වීඩියෝ එකක් ඩිස්ප්ලේ කරන්න බෑ. අනිත් දේවල් ටික කරන්න පුළුවන්. ඒ කියන්නේ වීඩියෝ එකක් ඩිස්ප්ලේ කරන ෆීචර් එක ඒ කියන්නේ අපේ මේ තියෙන විදිහට නෙමෙයි. ඒ කියන්නේ අපි භාවිතා කරන වෙන සිස්ටම් එකක්නේ. ලෝකලි කම්පියුටර් එකට රන් වෙන විදිහට තමයි මම මේක කියන්නේ. ඉතින් ඒකින්ද මම කියන්නේ ඔයගොල්ලොන්ට තියෙන VS Code එකේ හෝ අදාළ අනිත් Python editor එකක් භාවිතා කරලා කරන්න කිසිම ගැටලුවක් නැහැ. ඊට පස්සේ මම මේකෙදි කරනවා දැන් අපි කතා කරගෙන හිටියේ මෙන්න මේ while true කියන condition එක යටතේ මේ display කරන විදිය. එතකොට red සහ frame කියලා දෙකක් එනවා. එතකොට if not red කියලා කියන්නේ එතකොට ඒ කියන්නේ වීඩියෝ එක අන්තිමටම ගිහිල්ලා තියෙන්නේ. අන්න ඒ අවස්ථාවේදී break වෙන්න කියලා තමයි කියන්නේ මේ loop එක. ඊට පස්සේ අපිට කරන්න පුළුවන් මෙන්න මේ දැන් මේ condition එක true වෙන තෙක් මේ අවස්ථාව true වෙන තෙක් අපිට අදාළ තියෙන ෆ්‍රේම් එක පෙන්වන්නේ කිව්වොත් අපිට සාර්ථකව මේ වීඩියෝ එක ෆයිල් එක රන් කරන්න පුළුවන්. ඉතින් ඒකට අපි භාවිතා කරන අපි කලින් කරපු එකමයි cv2.imshow. imshow ගැන මම කලින් වීඩියෝ එකේදී කතා කරලා තියෙනවා. ඒකට ඉතින් මම නමක් දානවා වීඩියෝ ෆ්‍රේම් කියලා. ඊට පස්සේ අන්න එතෙන්ට දාන්නේ මොකද්ද? අදාළ අනිත් වේරියබල් එක ෆ්‍රේම්. හරි. ඊට පස්සේ මම තවත් මෙතන වැඩක් කරනවා. දැන් අපි හිතමු වීඩියෝ එක එක දිගට රන් වෙද්දී අපිට මැදදී අයින් කරන්න ඕනේ කියලා. මැදදී මේක වීඩියෝ එක නවත්තන්න ඕනේ. අන්න ඒකට මම විශේෂ මෙතඩ් එකක් භාවිත කරනවා. මෙන්න මේක ඔයගොල්ලොත් බලන්න. if cv2.wait key cv2.wait key කියලා මෙන්න මේ වගේ එකක් මම යොදනවා. මෙතන මම එක වගේ එකක් යොදන්නම්කෝ. මෙන්න මෙතෙන්දි කියන්නේ ඇත්තටම ප්‍රෝග්‍රෑම් එක අනිවාර්යයෙන්ම බලන් ඉන්න මොන හරි බටන් එකක් ප්‍රෙස් කරනකම්. ඒ කියන්නේ ප්‍රෙස් කරනකම් ප්‍රෝග්‍රෑම් එක බලන් ඉන්න. ප්‍රෙස් කරායින් පස්සේ මේ wait key කියන ෆන්ක්ෂන් එකේ තියෙන විශේෂත්වය තමයි wait key කියන එකෙන් ඊට පස්සේ ඒක රිටර්න් කරනවා. ඒ අදාළ ප්‍රෙස් කරපු key එකට අදාළව axi value එක. අන්න ඒක තමයි මෙතෙන්දි කරන්නේ. ඉතින් එතකොට wait key එක මෙන්න මේ විදිහට ප්‍රෙස් කරනවා. ප්‍රෙස් කරපු ගමන් නෑ මොන හරි අපි බටන් එකක් ප්‍රෙස් කරපු ගමන් මේ wait key ෆන්ක්ෂන් එකෙන් වෙන්නේ ඒක බලාගෙන ඉඳලා එතනින් ඊට අදාළව axi value එක මෙතනින් රිටර්න් කරනවා. අන්න ඒක මම මේක ඊට පස්සේ මේ විදිහට භාවිතා කරන්නම් ඔයගොල්ලොන්ට මම මේක ටයිප් කරලා ඉවරුණාන් පස්සේ කියනවා මෙතන වෙන ක්‍රියාවලිය. දැන් මේ බලන්න බිඳුව xff කියලා කියන්නේ මොකක්ද? අපි ඒ ගැන කතා කරමු. එතකොට දැන් බිඳුව ff කියන එක නිරූපණය කරන hexadecimal value වලින් 255 කියන එක. ඒ කියලා කියන්නේ මෙතන එකේව 8ක් මෙතන නිරූපණය කරනවා. හරි. එතකොට මම දැන් මේ මොකද මෙතන මේ කරලා තියෙන්නේ? ප්‍රධානම මේ wait key කියන ෆන්ක්ෂන් එකෙන් මෙන්න මේ විදිහට ඔයගොල්ලෝ මතක තියාගන්න මේක ටයිප් කරන්න එපා. ඒ කියන්නේ ටයිප් කරන්න එපා කියන මෙන්න මෙතන මේක තමයි මෙතන සිදුවන ක්‍රියාවලිය. ඒ කියන්නේ cv2.wait key එක කියන එකෙන් මෙතෙන්දි කියන්නේ ඇත්තටම අපි මොන හරි බටන් එකක් ප්‍රෙස් කරලා මිලි තප්පර එකක් ඉන්න කියන එක තමයි එකෙන් කියවෙන්නේ. මොන හරි බටන් එකක් ප්‍රෙස් කරලා අපි මිලි තප්පර එකක් වෙයිට් වෙන්නේ. ඊට පස්සේ අන්න ඒ ෆන්ක්ෂන් එක නිරූපණය කරනවා ඊට අදාළව axi value එක එළියට මුදා හරිනවා. ඊට පස්සේ මේ and කියන එක මෙන්න මේකෙන් කරන දේ තමයි දැන් අපි සමහර ඔපරේටින් සිස්ටම් වල ඒ කියන්නේ 100%ක්ම ඒ කියන්නේ සමහර ඔපරේටින් සිස්ටම් වල මෙන්න මේ විදිහේ බටන් 8කින් යුත් bit values සමහරලාට රිටර්න් නොවන අවස්ථා තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි හිතමු මෙන්න මේ වගේ එක 0.1 ඔන්න ඔය වගේ එකක් කියමු. ඔන්න ඔහොම වුණොත් සමහරට ප්‍රෝග්‍රෑම් එක සම්පූර්ණයෙන්ම අසාර්ථක වෙන්න පුළුවන්. අන්න ඒකින්ද තමයි අන්න එහෙම වැලියු එකක් ඔන්න අපි හිතමු ඉන්න මම පෙන්නන්නම් wait key එකෙන් මොකක් හරි අදාළ අපි ටයිප් කරපු key එකට අදාළව රිටර්න් වෙන්නේ මෙන්න මේ වගේ වැලියු එකක්. 0.11 ඔන්න ඔය වගේ කියන්නේ bit 4කට අදාළ වැලියු එකක් තමයි නිරූපණය වෙන්නේ. දැන් අන්න ඒ වගේ අවස්ථාවකදී සම්පූර්ණ ප්‍රෝග්‍රෑම් එකම හිර වෙන්න පුළුවන්. ඒ කියන්නේ මොකද මේ එතකොට වෙන්නේ මෙන්න මේ කියන ඒ කියන්නේ අපි අදාළ මේ ප්‍රෝග්‍රෑම් එක විසින් එක්ස්පෙක්ට් කරනවා මෙන්න මේ වගේ bit 8කින් යුත් වැලියු එකක් එන්න කියලා. නමුත් මෙතනින් එන්නේ මෙන්න මේ වගේ එක. ඒක සාමාන්‍යයෙන් දැනට තියෙන ගොඩක් කම්පියුටර් වල ওই ගැටලුව නැහැ. ඒ කියන්නේ bit 8ක යුත් වැලියු එකක් තමයි රිටර්න් වෙන්නේ. නමුත් සමහර භාවිතා කරන hardware devices වලට අනුව ඒක වෙනස් වෙන්න පුළුවන්. සමහර ඒවායේ මේ විදිහට bit 8කින් යුත් මේ එකක් එවන්නේ නැහැ. ඉතින් අන්න ඒ වගේ අවස්ථා සඳහා තමයි මෙන්න මේ and method එක භාවිතා කරන්නේ. එතකොට කිසි ගැටලුවක් නැහැ. bit 8කින් යුත් value එකක් තමයි මෙතන return වීම සිද්ධ වෙන්නේ.
මේක ඉතින් අර බෝනස් ඒක ලොකුවට වැදගත් කතාවක් නෙමෙයි. නමුත් මේක අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ දැනගෙන ඉන්න මෙතන වෙන ක්‍රියාවලිය මොකද්ද කියලා. ඊට පස්සේ මේ odd queue. odd queue කියලා කියන්නේ queue එකට අදාළව තියෙන axis value එක තමයි මේ ORD එකෙන් පෙන්වන්නේ. එතකොට මේකෙන් කියන්නේ CV2 wait key ඒ කියන්නේ මේක මොන හරි බටන් එකක් ප්‍රෙස් කරලා මිලිසෙකන්ඩ් එකක් ඉන්න ඊට පස්සේ මේ ෆන්ක්ෂන් එකම නිකුත් කරනවා මේ ඊට අදාළ axis value එක. ඒ axis value එක මෙන්න මේ ටිකත් එක්ක AND operator එකක් භාවිතා කරාම bit 8කින් යුත් value එකක් return වෙනවා. ඉතින් අර ඔයාලා දන්නවනේ එහෙම දැනගෙන ඉන්න ඕනේ. එක AND බිඳුව තිබ්බොත් මෙතන return වෙන්නේ බිඳුව කියන එක ඔයගොල්ලෝ අවබෝධයක් තියෙන්න ඕන. sorry. මෙතන return බිඳුව කියන එක අවබෝධයක් තියෙන්න ඕනේ. ඒවා පොඩි කරුණු. ඉතින් ඔන්න ඕක තමයි මෙතන සිදුවන ක්‍රියාවලිය. අන්න එහෙම ඒක රිටර්න් වෙන්නේ bit 8කින් value එකක් තමයි මෙතනින් එන්නේ. ඒක මෙන්න මේ odd q කියන එකට සමාන වුණොත්, ඒ කියන්නේ q වල තියෙන axis value එකට මෙතනින් එන axis value එක සමාන වුණොත් මේක break වෙන්නේ කියලා තමයි කියන්නේ. ඇත්තින් ඇත්තට මෙතන වෙන්නේ අපි q button එක press කරොත් එතනින් එහාට ඒ loop එකේ break වෙනවයි කියන එක තමයි මෙතනින් කරන්නේ. තාම වැඩ ඉවර නෑ. ඒ වගේම තමයි මම කියනවා මෙතන මේ භාගයක් තියාගෙන මම මේක කරන්න try කරා. මැද තියාගෙන මේ ෆන්ක්ෂන් එක නම් මේ ටික නම් ඔයගොල්ලෝ මැද තියාගෙන රන් කරන්න එපා. සම්පූර්ණ ටික ඉවරුණායින් පස්සේ මේක රන් කරන්න. ඔන්න මම පෙන්නන්නම්. එහෙම නොවුනොත් වෙන්නේ මැද ප්‍රෝග්‍රෑම් එක හිර වෙනවා. ඊට පස්සේ සම්පූර්ණ ඔයාලට ප්‍රෝග්‍රෑම් එක ක්ලෝස් කරන්න වෙනවා. මේ ඒකින්ද මේ ටික කරලා ඉවර වෙලා අනිවාර්යයෙන්ම රන් කරන්න. ඊට පස්සේ මම video.release කරනවා. දැන් මේ අවස්ථාවේදී අදාළ වීඩියෝ එක ගිහින් ඉවරයි. ඒ කියන්නේ වීඩියෝ එක මොකක් හරි හේතුවක් ඉඳ එක්ක ඒක අවසන් වෙලා තියෙනවා. එහෙම නැත්නම් ඒකේ ඒ මැදදී queue එක ඔබලා එතනින් එළියට ගිහින් තියෙනවා. එතකොට අදාළ වීඩියෝ ෆයිල් එක රිලීස් කරන්නයි කියලා තමයි මෙතනින් කියන්නේ. ඊට පස්සේ තවත් එකක් තියෙනවා. කලිනුත් මම මේක කරලා තියෙනවා. CV2 destroy all windows කියන ෆන්ක්ෂන් එක කෝල් කරනවා. දැන් හරි. ඒ කියන්නේ ඊට පස්සේ වින්ඩෝ එකත් ක්ලෝස් වෙන්න කියලා තමයි මේකෙන් මේ කියන්නේ. අපි දැන් මේක රන් කරලා බලමු. එරර් එකක් ආවා. සෝරි මත් මෙතන ඩොට් එකක් තියෙනවා. දැන් බලමු. ඔව්. දැන් ඔන්න ඔය විදිහට වීඩියෝ කරන්න වෙනවා. අපි මැද Q බටන් එකේ බෝ ගම එතනින් අයින් වෙනවා. එහෙම නැත්නම් සම්පූර්ණ වීඩියෝ එකම රන් කරන්න පුළුවන්. මෙතන මේ වීඩියෝ ෆ්‍රේම් කියලා මම දාපු නම තමයි වැටිලා තියෙන්නේ. ඒ විදිහට අවසන් වුණා. දැන් හරි ඒක සම්පූර්ණයෙන් හරි. අර මැදදී අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ රන් කරන්න යන්න එපා. ප්‍රෝග්‍රෑම් එක හිර වෙනවා. කම්පියුටර් හිර වෙනවා. මේ ඒකින්ද මේ ඔයගොල්ලෝ මේක අවසන් වෙනකන් ඉඳලා රන් කරන්න. හරි දැන් අපි ප්‍රධානව මෙන්න මේ වීඩියෝ එකක් රන් කරන විදිය බැලුවා. ඒ කියන්නේ මේක කරන් පස්සේ මේක ඩිස්ප්ලේ වීම සිද්ධ වෙනවා. ඊට පස්සේ අපි බලමු මේ වීඩියෝ එකක් රයිට් කරන්නේ කොහොමද කියන එක. ඉතින් ඒකට මම ප්‍රධානව භාවිතා කරනවා මම මේකෙදි මේ මුලින්ම write video ඊට පස්සේ මම අර කලින් වගේම වීඩියෝ කියන එක variable එකකට save කරගන්නවා. cv2.video capture ඔය විදිහට අරගෙන ඊට පස්සේ ඒකට අදාළව අපි අර පාත්වේ එක දෙනවා. මම කලින් මේකම මම දාගන්නවා. හරි. දැන් ඊට පස්සේ මම නිර්මාණය කරගන්න variable එකක් 4cc කිය. 4cc සමානයි cv2. මම මෙතන 4cc කියන එක මේ විදිහට දෙනවා. අපි දැන් මෙතන 4cc කියලා variable එකක් හදාගෙන ඒ variable එකට අපි අදාළ codec algorithm එක save කරගන්න ඕන. ඒකට මම භාවිතා කරනවා video writer 4cc කිය. ඔන්න ඔය මෙතඩ් එක භාවිතා කරලා ඊට පස්සේ මම මේකට අදාළව නමක් දෙනවා. මම මේකට දෙනවා අපි කලින් කතා කරා මේක ගැන mp4 v කියන මෙතඩ් එක භාවිතා කරනවා. සෝරි මෙතන ඉන්න ඕන තරු ලකුණු. ඔන්න ඔය විදිහට අපි මුලින්ම නිර්මාණය කරගත්තා. ඊට පස්සේ mp4 කියන එක දැන් මේ විදිහට assign කරගත්තා. ඊට පස්සේ අපි මේ වැඩේ කරන්න නම්
අදාළ වීඩියෝ එකේ තියෙන width එක and height එක අපි දැනගෙන ඉන්න ඕනේ. ඉතින් ඒක අපිට සාමාන්‍ය normally ගන්න කරන්න අමාරු හින්දා අපිට මේක Python වලම දීලා තියෙන ෆන්ක්ෂන් එක. මේක මම භාවිතා කරනවා int video dot get cv2 dot caprop frame width කියන මෙත් එක භාවිතා කරනවා. ඔය විදිහටම height එකක් ගන්න පුළුවන්. height කියන එක ඔය විදිහට ගන්න පුළුවන්. ඔන්න ඕක තමයි සිදුවන ක්‍රියාවලිය. ඊට පස්සේ width එක ගත්තා, height එක ගත්තා. ඊට පස්සේ මම මෙතන out කියලා වීඩියෝ මේ එකක් නිර්මාණය variable එකක් නිර්මාණය කරගන්නවා. ඒ තමයි out සමානයි cv2.video writer. ඊට පස්සේ මම ඒක save කරනවා output.mp4. ඔන්න ඕක save කරගෙන ඊට පස්සේ 4cc අපි අර භාවිතා කරන variable එක. ඊට පස්සේ දැන් මම මෙතෙන්දී අදාළ frame rate එකක් දෙන්න පුළුවන්. මම ඒකට දෙනවා මේ මෙතන suggest වෙලා තියෙනවා fps කියන එක අපිට මම මෙතන දෙනවා 30ක් වගේ frame rate එක. ඊට පස්සේ width එක height එක. ඕක තමයි මම කරන්නේ. ඊට පස්සේ ආපහු මම භාවිතා කරනවා while true කියලා method එක. ret, frame සමානයි අර විදිහටම වීඩියෝ read කියලා ගන්නවා. read කියලා අරගෙන කමාවක් මෙන්න ඕන මේ dot එක. ඊට පස්සේ if අර විදිහටම කරනවා if not rate break වෙනවා. ඊට පස්සේ මම මෙතන කරනවා out.write වරන්න ඇතුලේ frame කියලා. ඊට පස්සේ out.release කරනවා. ඊට පස්සේ video.release කරනවා. වීඩියෝ එකත් මම රිලීස් කරනවා. ඊට පස්සේ cv2.destroy අර අපි කලින් භාවිතා කරමු destroy all windows කියන එකත් මේක කරා. ඇත්තටම මගේ මෙතන බලාපොරොත්තුව තමයි මෙතන මේ fps 30කින් ඒ කියන්නේ අදාළ මේ එකේ ස්පීඩ් එක වැඩි කරන එක තමයි මගේ බලාපොරොත්තුව. අපි මෙතන 50 වගේ එකක් දෙමුකෝ. දැන් අපි මේක run කරලා බලමු. මෙතන පළවෙනි එක ගත්තා. ඊට පස්සේ මේක මේ වීඩියෝ එක නිර්මාණය වෙනවා. හරි නිර්මාණය වෙලා දැන් මෙතන output.mp4 කියන එක නිර්මාණය වෙලා තියෙනවා. අපි run කරලා බලමු. මේක run කරන්න අරක කලින් වීඩියෝ එකට වඩා ගොඩක් ස්පීඩ් මේක ගමන් කරනවා. fps 30ක වේගයෙන් තමයි යන්නේ. ඊට පස්සේ මේක බලන්න මේකේ ටිකක් ඊට වඩා හෙමින් තමයි වීඩියෝ එක ගමන් කරන්නේ. අරක ටිකක් ස්පීඩ්. ඒක තමයි මේ දෙකේ වෙනස. ඔන්න ඔය විදිහට තමයි අපිට මේ fps එක frames per second කියන එක වෙනස් කරන්න පුළුවන්. ඊට පස්සේ අපි තවත් කරමු අර කලින් කරා වගේ අර image writing වගේ අපි බලමු මෙතන වීඩියෝ එක write කරන්නේ කොහොමද කියලා. ඒකත් ඉතින් අර විදියමයි variable දෙකක් ගත්තා. මේක මේ විදිහටම අපි copy paste කරගමුකෝ. copy paste කරගෙන මම මෙතෙන්දි කරන දේ තමයි සාමාන්‍යයෙන් දැන් මෙන්න මේ frame එකක් ගත්තාම ඒ කියන්නේ මම මේ වීඩියෝ එකක් write කරන විදිය ගැන තමයි කියන්නේ. එතකොට මම මේකෙදි කරනවා. මෙතෙන්දි තමයි ඉතින් අපි මොන හරි දෙයක් ඒ කියන්නේ වීඩියෝ එක සම්පූර්ණ වෙනසක් කරනවා නම් මෙන්න මෙතෙන්ද තමයි අපි ඒක වෙනස් කිරීම සිද්ධ වෙන්නේ. frame සමානයි frame plus
20. ඒකෙදි මම අර කරලා තියෙන්නේ අර අපි කලින් කතා කරා මේ RGB values ගැන. ඉතින් මොන ෆ්‍රේම් එකේ වුණත් තියෙන එක ඉමේජ් එකක්නේ. ඒ ඉමේජ් එකේ තියෙන අදාළ RGB values වලට 20ක් එකතු කරගෙන යන්න කියන එක තමයි මම මෙතෙන්දි මේ කරලා තියෙන්නේ. ඉතින් මම මෙතන අලුත් variable එකක් හදනවා output.new කියලා. ඒතන තමයි මේක සේව් කරන්න කියලා මම කියන්නේ. ඊට පස්සේ අපි මේකත් රන් කරලා බලමු. දැන් අපි මේක රන් කරලා බලමු. එතකොට අපිට පෙන්වන්න ඕන එතන ඇවිල්ලා නැහැ තාම. අපි ඔක්කොම රන් කරලා බලමුකෝ. හරි. ඔන්න ඔය විදිහට ඇවිල්ලා තිනවා. අපි මේක රන් කරලා බලමු. ඔව් දැන් ඔයාලට පේනවා අර හැම එකකටම 20 ගාන එකතු වෙලා තමයි මේක පෙන්වලා තියෙන්නේ. ඊට අමතරව මම පොඩි දෙයක් කියන්න ඕන මේ VS Code එකෙන් ඔයගොල්ලෝ මේක මේව කරනවා නම් මේක මෙහෙම අපි ටයිප් කරයි කියලා මේ ඒ කියන්නේ ඔයගොල්ලන්ට ගන්න බෑ ඒ වීඩියෝ එක රන් වෙන්නේ නැහැ. ඒකට ඔයාලට කරන්න තියෙන්නේ මේ අදාළ ෆයිල් ඩිරෙක්ටරි එකට ගිහිල්ලා එතකොට බලන්න එතනින් ගිහිල්ලා ඔයගොල්ලන්ට වීඩියෝ එක අදාළ මේක රන් කරගන්න පුළුවන් කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් අදාළ ඩිරෙක්ටරියට ගියන් පස්සේ ඔයගොල්ලන්ට මේව කරගන්න පුළුවන්. ඉතින් මම මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. ස්තුතියි.